සුබ දවසක් හැමෝටම අපි අද කතා කරන්න යන්නේ පහුගිය පළාත් පාලන ආයතන ප්‍රතිඵලයත් එක්ක කොහොමද මේ ඡන්දය බෙදී ගිය ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් කරන්න. හොඳයි, අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, පහලින් තියෙන bell icon එකත් මතක ඇතුව click කරන්න. හොඳයි, මුලින්ම වීඩියෝ එකට යන්න කලින් ගොඩක් කට්ටිය අහලා තිබුණා මේකේ විශ්ලේෂණයක් කරන්න නැද්ද මේ ප්‍රතිඵලය සම්බන්ධව කියලා. පොඩි කාලයක් ගත්තේ මේ හැමෝගෙම මතය ඉදිරිපත් වුණාට පස්සේ මේ හැම දෙයක්ම එකතු කරලා කොහොමද විශ්ලේෂණය හරි නිර්දී ආකාරයට කරන්න කියලා ඔබත් එක්ක කතා බහ කරන්න. මුලින්ම මේ විශ්ලේෂණය කරන කලින් අපි පහුගිය පළාත් පාලන ආයතන මැති වුණු ප්‍රතිඵලයේ සමස්ත ප්‍රතිඵලය ගත්තොත් 143ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජාතික ජන බලවේගයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත 145ක ආසන ප්‍රමාණය. දෙවෙනියට සමගි ජන බලවේගයේ 22.5ක් විතර අරගෙන 122ක ආසන ඡන්ද ප්‍රතිශතයක් අරගෙන දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය පොදු ජන පෙරමුණට 9.5ක් පමණ ලබාගෙන 99.7ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන උන් තුන්වෙනි ස්ථානයට පත් වුණා. මේ ආකාරයට තමයි ඡන්ද ප්‍රතිඵලය තියෙන්නේ. ඊළඟට අපි මේ සමස්ත මැතිවරණ තුනේම ප්‍රතිඵලය සංසන්දනාත්මක බැලුවොත් වෙන වෙනම මෙන්න මේ ආකාරයට තමයි පෙන්වුම් කරන්නේ. ඒ සමස්ත මැතිවරණ තුනේම ඡන්දයේ බෙදී ගිය ආකාරයේ ඡන්ද ප්‍රමාණය සහ ඡන්ද ප්‍රතිඵලය අනුව මෙන්න මේ ආකාරයට සමස්ත ප්‍රතිඵල ව්‍යුහයක් ඔබට දක්වන්න ලැබෙනවා. ඊළඟට අපි ඒක ඇතුළට පොඩ්ඩක් ගිහලා බැලුවොත් කොහොමද මේකේ ඡන්දය ලබා දීලා තියෙන්නේ මොන ආකාරයකටද කියලා ඔබට පේනවා 2024 ජනාධිපති මැතිවරණය, 2024 පාර්ලිමේන්තු මැතිවරණය සහ 2025 පළාත් පාලන මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව බොහෝ දුරට එක සමාන ලෙවල් එකක තමයි තිබිලා තියෙන්නේ. නමුත් ඡන්දේ භාවිතා කරපු ඡන්ද ප්‍රමාණය එහෙම නැත්නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය යම් කිසි අඩුවීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ පෙන්වන්න කරලා තියෙන ආකාරයට ඡන්ද ප්‍රතිශතයත් 79ක ඉඳලා 61 දක්වා 2025 කොට අඩු වෙලා තියෙනවා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය. මේක සවිස්තරාත්මකව බැලුවොත් අපි කොහොමද 2024 ජනාධිපති මැතිවරණය සහ 2024 පාර්ලිමේන්තු මැතිවරණත් එක්ක ගත්තොත් සහ 2025 පළාත් පාලන ආයතන මැතිවරණත් එක්ක ගත්තොත් කොහොමද වෙනස් වෙන්නේ කියලා 2024 ජනාධිපති මැතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණවලට 21ක වගේ ඡන්ද ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම 2025 පළාත් පාලන මැතිවරණයට එනකොට තව 7.5කට ආසන්න ප්‍රමාණයක් තවත් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අඩුවීමක් ලක් වෙලා තියෙනවා. ඔබට මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන් මේ ප්‍රස්තාරයෙන්. අපි ඒක දැන් සමස්තයක් විදිහට පක්ෂාකාරයට වෙන වෙනම සලකලා බැලුවොත් ඔබට පේනවා ජාතික ජන බලවේගයට 23.5කට ආසන්න ප්‍රමාණයක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව 2025 පළාත් පාලන ආයතන ප්‍රතිඵල සංසන්දනය කිරීමේදී 23.5කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද අඩුවීමක් වෙලා තියෙනවා මාලිමාවේ එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ. හැබැයි සමගි ජන බලවේගයේ 2.5කට 3කට ආසන්න ප්‍රමාණයක් වැඩිවීමක් වෙලා තියෙනවා පහුගිය මැතිවරණයත් එක්ක. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තොත් ඒක තමයි වැඩිම ඡන්ද ප්‍රමාණයක් වැඩි කරගෙන තියෙන්නේ. ඔවුන් 6කට ආසන්න ප්‍රමාණයකට සමග ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඊළඟට සර්වජන බලයත් ඒ ආකාරයට 100කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔවුන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි කරගන්න සමත් වෙලා තිබෙනවා. ඊළඟට ගත්තොත් අපි පක්ෂවලට වැඩිවීම සහ අඩුවීම වෙන වෙනම බෙදලා ගත්තොත් ඔබට පේනවා ඇති වම් පැත්තේ තීරුවේ අඩුවන ඡන්ද ප්‍රමාණයත් දකුණු පැත්තේ වැඩි වෙන ඡන්ද ප්‍රමාණයත් සලකා බැලුවොත් ජාතික ජන බලවේගයට 23.5 මාර්කට වැඩි ඡන්ද ප්‍රමාණයක් අඩුවීමක් වෙලා තියෙනවා 23,59,256ක්. එක්සත් ජාතික පක්ෂය ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ඉදිරිපත් වුණේ ගෑස් සිලින්ඩර් ලකුණෙන් සහ දෙවෙනි වතාවේදී ඒ කියන්නේ අවසන් වතාවේදී එක්සත් ජාතික පක්ෂය විදිහට ඉදිරිපත් වුණේ. එතෙන්දිත් ඔවුන්ගේ ඡන්ද පදනමෙන් ඡන්ද යම් කිසි ප්‍රමාණයක් අඩු කරගෙන තියෙනවා 78,663ක්. හැබැයි අනිත් පැත්ත ගත්තොත් අනිත් හැම පක්ෂයක්ම ඡන්දය යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. අපි ඒක දකුණු පැත්තට දැම්මොත් ඔබට පේනවා ඇති සමගි ජන බලවේග 2,89,764ක්. ඊළඟට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 6,04,88ක්. සහ මම මෙතනදි මේ ඡන්ද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අඩුවීමත් අපි මේ පැත්තට දැම්මේ 7,37,196ක් විදිහට. මොකද ඒක ඒ පැත්තට බලපාන නිසා ඡන්ද වෙනස් වීමත් එක්ක සලකා බැලීමේදී සමාන වීමට නම් ඊළඟට පොදු ජන එක්සත් පෙරමුණ ගිය වාර මැතිවරණදී ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මේවර පොදු ජන එක්සත් පෙරමුණ
පුටුව ලකුණේ ඉදිරිපත් වෙලා 3,87,098ක් ඡන්ද ලබා ගන්න පුළුවන් වෙන සමස්ත දිවයිනෙම. ඊළඟට තමයි අරුසකච්ච පක්ෂයත් 49,844ක් ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගන්නවා. ඒ වගේම සර්වජන බලයත් 1,16,675ක් තව ඡන්ද ප්‍රමාණයක් වැඩි කරන්න සමත් වෙලා තිනවා. තවත් කුඩා පක්ෂ ප්‍රමාණය එකතු කළ ගත්තොතින් සාමාන්‍ය ආසන වශයෙන් තව 50,000කට වැඩි ඡන්ද ප්‍රමාණයක් පෙරට සාපේක්ෂව ඔවුන් වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔය සමස්ත ප්‍රතිඵලය ගැන සලකලා බැලුවොත් ඡන්ද 23 ලක්ෂයකට වඩා ආසන්න ප්‍රමාණයක් ඔවුන් ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා අනෙක් පක්ෂය. හැබැයි ජාතික ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයේ අඩුවීම අපිට සලකා හැරියොත් ජාතික ජනබලවේගය ඉතාමත් ඡන්ද ලක්ෂ 23 මාරකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් අඩු කරගෙන තියෙනවා. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ නැත්තේ? ඇත්තටම ප්‍රධාන කාරණා දෙකක් වෙන්න පුළුවන් මෙතනදී. කාරණා දෙකක් වෙන්න පුළුවන්. ඒ තමයි 2024 දී මේ මාලිමාවට ඡන්ද භාවිතා කළ ඡන්ද ප්‍රමාණයට වගේ 2024 දී මේ NPP එකට එහෙම නැත්නම් මාලිමාවට ඡන්දය භාවිතා කළ ඡන්ද ප්‍රමාණය අනෙක් පක්ෂවලට ඡන්දය ලබා දීලා මාලිමාවට එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ ඡන්ද භාවිතා කිරීමෙන් වැළකී ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අතරම ඡන්දය භාවිතා නොකර හිටපු ප්‍රමාණයකුත් ඇතුළත්. තව දෙවෙනි කාරණය තමයි 2024 ජනාධිපතිවරණයට NPP එකට ඡන්දය ලබා නොදී 2024 මහමැතිවරණයේදී ජාතික ජනබලවේගයේ ඡන්දය ලබා දීලා නැවත වරක් 2025 පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ඡන්දය ලබා නොදී වෙනත් පක්ෂයකට ලබා දුන්න වෙන්න පුළුවන්. මෙතෙන්දී මේ කාරණා දෙකම සැලකීමේදී බොහෝ දුරට වෙන්න පුළුවන් වඩාත්ම සාධනීයම අවස්ථාව තමයි පළවෙනි කාරණේ. ඒ තමයි 2024 දී මහමැතිවරණ ඡන්දය ලබා දුන්නු පිරිසකින් යම් කිසි පිරිසක් වෙනත් පක්ෂයකට ලබා දුන්න. ඒ කියන්නේ වෙනත් විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය ලබා දුන්නා. ඒ වගේම තවත් පිරිසක් ඡන්දය භාවිතා කරන්න ගියේ නැහැ. දැන් මේක සම්බන්ධව කතා කරන ආණ්ඩුව එක කතන්දර කිව්වා ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ වෙන්න. ඔවුන් කිව්වා ඡන්දය තිබුණේ සතියේ මැද දවසක් තිබීම නිසා වෙසක් පොය තිබීම නිසා වගේ කාරණා කීපයක් ඔවුන් කිව්වා. ඒ කාරණා තමයි සාධකයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම මේකට බලපාපු කාරණා කීපයක් තියෙනවා. ඒක තමයි ඡන්දය භාවිතා කරන ඡන්දදායකින් ඡන්දය පොළට ගෙන්න ගන්න. ඇත්තටම තමන්ගේ පහුගිය මැතිවරණයේදී තමන්ට ඡන්දය භාවිතා කරපු ඡන්දදායකින් ඡන්දය පොළට ගෙන්න ගන්න මාලිමාව අපොහොසත් වුණා. තවත් කාරණයක් අතුතින් වෙනත් පක්ෂවල ඡන්ද භාවිතා කරපු මේ අය තමන්ගේ හිතවත්තු මත සමහර විට කලින් ඡන්දේ මාලිමාවට දුන්නත් මෙවර දෙන්න බැරි වෙන්නේ නැති. මොකද තමන්ගේ හිතවතෙක් ඥාතියෙක් කවුරු කෙනෙක් වෙනත් පක්ෂයකින් ඉල්ලනකොට ඒ පක්ෂයට මූලිකත්වය දෙනවට වඩා තමන් අර පුද්ගලයාට මූලික දෙන නිසා ඒක අපි සමහර තැන්වලදී ඉතාමත් විශේෂයෙන් දැක්කා. සමහර තැන්වලදී පක්ෂය ගැන හිතන්නේ නැතුව ඇත්තටම ඒ පුද්ගලයා මූලික කරගෙන තමයි ඒ ඡන්දය භාවිතා කරන්න ඕන් උත්සුක වෙලා තිබුණේ. ඊට අමතරව දැන් මාලිමාවේ ඉන්න අපේක්ෂකයා සමහරට ගමේ ප්‍රසිද්ධ කෙනෙක් නොවන්න පුළුවන්. ඒ කියන්නේ ඊට කලින් ඡන්දයට ඉදිරිපත් වෙච්ච කෙනෙක්වත් එහෙම නැත්නම් පළාත් සභාවක එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවක නගර සභාවක හිටපු മന്ത്രിවරයෙක් නොවෙන්න පුළුවන්. ඒතර අලුත්ම කෙනෙක්. ඒතර එයා පිළිබඳව යම් දැනුවත් වීමක් ඒ ප්‍රදේශයේ පුද්ගලයන්ට නැතු වෙන්න පුළුවන්. නමුත් වෙනත් පක්ෂවලින් ඉල්ලපු සමග ජන බලවේගයෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ ඉල්ලපු മന്ത്രിවරුන්ගේ යම් අවබෝධයක් තිබුණා. මොකද කලින් පළාත් පාලන ආයතනවල ඕන් සේවය කරපු සමහර කට්ටිය හිටමු නිසා. ඒතර ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. මේ මිනිස්සු තමන් නොදන්න කෙනෙකුට ඡන්ද දෙනවට වඩා විශේෂයෙන් ගමේ කෙනෙක්නේ. ගමේ කෙනෙක්ගෙන් නොදන්න කෙනෙක්ට මෙයාගේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන පදනම මත මිනිස්සු ඒ තමන් දන්න පුද්ගලයාට ඡන්ද දෙන්න හැකියාව පවතින ඇති. ඒ වගේම තමයි තවත් කාරණයක් තමයි මේ ආණ්ඩුවේ තිබිච්ච මන්දගාමී ස්වභාවය. ඒ කියන්නේ හොරුන් නැල්ලීම එහෙම නැත්නම් දූෂිතයන්ට දඩුවම් දීම ඔවුන්ගේ ප්‍රධාන තේමා පාඩයක් නිසා මෙන්න මේ කාරණය යම් තාක් දුරට මන්දගාමීව සිදුවීම හේතු කොටගෙනත් මේ අවස්ථාවේදී ඡන්දය භාවිතා කිරීමේදී මිනිස්සු යම්කිසි මැලිකමක් දක්වන්න ඇති මාලිමාවට දෙන්න. එහෙම නැත්නම් ඒ ඡන්දය වෙනත් කෙනෙක්ට භාවිතා කරන්න උත්සුක වීමක් ඇති වෙන්න ඇති. කොහොම වුණත් මේ කාරණා මත ජාතික ජනබලවේගයේ ඡන්ද ප්‍රතිශතය අඩුවීම තමයි අපි අද මේ වීඩියෝ කතා කරේ. ඔබට හිතන විදියට මොකක්ද බලපාන්න ඇති ප්‍රධානම කාරණා මොනවද කියලා ඔබ පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙතුරු ඔබට සුබ දවසක්.